ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ බේකරියේ හදන කිඹුල බනිස් ගෙදරදී පහසුවෙන් රසට හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු ඒ සඳහා අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. මුලින්ම මම පාන් පිටි ටික භාජනයකට දාලා ඊස්ට් තේ හැඳි 1/2ක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්, සීනි මේස හැඳි 2ක්, කිරි පිටි මේස හැඳි 2ක්, මාගරින් මේස හැඳි 2ක්, ඒ වගේම මද රස්නේ උණු වතුර මිලිලීටර් 200ක් එකතු කරගන්නවා. දැන් මේ විදියට සියලුම දේවල් ටික හොඳින් මිශ්‍ර කරගෙන එක ගුලියක් බවට පත් කරගන්න ඕන. අද මම මේ ඩෝ එක හදන්නේ බීටර් එක පාවිච්චි කරලා. දැන් මම බීටර් එකට ඩෝ හුක් ඇටෑච් කරලා මේ විදියට පිටි මිශ්‍රණය හොඳින් නනා ගන්නවා. ඔයාලා මේ විදියට පිටි ටික මිශ්‍ර කරගනිද්දී බීටර් එකේ ඇතුළට පිටි යන්න පුළුවන්. ඒ ගැන පොඩ්ඩක් අවධානයෙන් මේ ඩෝ එක හදාගන්න ඕන. මේ තියෙන්නේ මේ ඩෝ එකේ හරි පදම. ඔයාලටත් මේ විදියට අතින් උනත් විනාඩි 15ක් නීට් කරලා මේ ඩෝ එක හදාගන්න පුළුවන්. මේ ඩෝ එකේ හොඳ සොෆ්ට් ඇදෙන සුළු ගතියක් තියෙනවා. දැන් මේ විදියට අතේ තෙල් චුට්ටක් ගාලා ඩෝ එක එළියට අරගෙන මේ විදියට බෝලයක් හදාගන්නවා. ඒත් එක්කම ඩෝ එක දාගන්න භාජනයටත් තෙල් ටිකක් ගාලා මේ විදියට හොඳින් කවර් කරලා පැය භාගයක් පමණ තියාගන්නවා. දැන් මම සුගර් සිරප් එක හදාගන්නයි යන්නේ. මේ විදියට සීනි මේස හැඳි 2ක් භාජනයකට දාලා නටන උණු වතුරත් මේස හැඳි 2ක් එකතු කරලා හොඳින් දිය කරගෙන පැත්තකින් තියාගන්නවා. මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ මගේ ඩෝ එක මේ විදියට වායු බුබුලු ඉවත් කරගෙන ඩෝ එක එළියට ගන්නවා. ඔයාලා මේ ඩෝ එක තුනී කරගන්න ට්‍රේ එකට තෙල් පොඩ්ඩක් ගාලා තියාගන්න. දැන් මම මේ විදියට ඩෝ එක රවුමක් ආකාරයට පොඩ්ඩක් තුනී කරලා කොටස් 6කට වෙන් කර ගන්නවා. ඒ විදියට වෙන් කරගත්ත ඩෝ එකේ එක් කොටසක් අරගෙන මේ පෙන්වන ආකාරයට තුනී කරලා රෝල් කරගන්නවා. ඒ විදියට මම සේරම ටික හදලා පාච්මන් පේපර් එකක් දාගත්ත මගේ ට්‍රේ එකේ තියාගන්නවා. ඔයාලා බේක් කරන ට්‍රේ එකේ තියාගනිද්දී පොඩ්ඩක් ඈත් කරලා තියාගන්න. නැත්තම් බේක් වෙනකොට ඉඩ මදි වෙලා වියන් රෝල් ටික එකට ඇලෙන්න පුළුවන්. දැන් මම වියන් රෝල් ටිකේ සුගර් සිරප් එක හොඳින් ගාලා මේ පෙන්වන ආකාරයට වියන් රෝල් ටික උඩින් සීනි ටිකක් දාගන්නවා. මේ තියෙන්නේ ඒ විදියට හදාගත්ත මගේ වියන් රෝල් ටික. දැන් මම සෙල්සියස් අංශක 180ට ෆ්‍රී හිට් වෙන්න තිබ්බ oven එකේ විනාඩි 30ක් හොඳින් බේක් කරගන්නවා. මේ තියෙන්නේ ඒ විදියට හදාපු මගේ රසම රස වියන් රෝල් ටික. බලන්න බේකරි වගේම ලස්සන පාටට රසට තියෙනවා. ඔයාලත් මේ විදියට හදලා රස බලන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි.